समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝපානුදී මච්චු රාජස්ස සේනං නලසේතුං සුදුම්බලං මහෝගෝ විජිතාවි අපේත භේරවෝ හිදන්තෝ සෝ පරිනිම්බුතෝ ටිතන්තෝති. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මයේ ශ්‍රවණය කරන්ට එකතු වෙන පින්වත් හැම දිනාටම මේ වෙලාවේ ධර්මාභිසමය YouTube නාලිකාව ඔස්සේ අපි හැම දිනාටම තිරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අපි අද අපේ YouTube නාලිකාවෙන් ධර්මාභිසමය YouTube නාලිකාවෙන් ඔයයන් සමග සාකච්ඡා කරන්නට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ වැඩ වාසය කරපු ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබාගත් විශේෂ ශ්‍රාවකයන් දෙදෙනෙක් පිළිබඳව. පින්වත්නි, ඔයත්තන්ට ඒ ශ්‍රාවකයන් දෙදෙනා සිහිපත් වෙන්න මම පුංචි මතක් කිරීමක් කරන්නම්. ඒ අය ශාසනයට සහ අනාගත ලෝකයේ ඉන්න ශ්‍රාවකයන් වෙනුවෙන් මොනවද සිද්ධ කරලා තියෙන්නේ කියලා. එකක් තමයි පින්වත්නි, ඔයත්තන්ට නම කියද්දිම මතක් වෙයි ලංකාවේ ගිරිහඩු සෑය ඉදි කරන්නේ මේ ශ්‍රාවකයෝ දෙන්න. දැන් ඔබට මතක් වෙනවා මේ කියන්නේ තපස්සු සහ බල්ලුක කියන වෙළඳ සහෝදරයෝ දෙන්න ගැන. තපස්ස බල්ලිය කියලා තමයි හම්බ වෙන්නේ ධර්මයේ ඇතුලේ. එහෙම නැත්නම් අපි කියන්නේ තපස්සු බල්ලුක වෙළඳ සහෝදරයෝ දෙන්න කියලා. මේ දෙන්නා ගිරිහඩු සෑය ලංකාවේ තථාගතයන් වහන්සේගේ සර්වඥයන් වහන්සේ ජීවමානවම ඉන්නකොට උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා රැගෙන ඇවිල්ලා සෑයක් ඉදි කරනවා වගේම තමයි මේ දෙන්නා තවත් මේ ලෝකයට කරපු මහා දායාද කීපයක් තියෙනවා. අද අපිට හොයාගන්න බැරි වුණාට පින්වත්නි, ඇෆ්ගනිස්තානය ඒ වගේම තමයි පාකිස්තානයේ වගේ රටවල් වලත් මේ වෙළඳ සහෝදරයෝ දෙන්න, එහෙම නැත්නම් තපස්සු සහ බල්ලුය කියන මේ වෙළඳ සහෝදරයෝ තපස්සු බල්ලුක ඔයත්තන්ට පුරුදු නම. මේ තපස්සු බල්ලුක කියන වෙළඳ සහෝදරයෝ දෙන්න සෑයන් ඉදි කරලා තියෙනවා. ඒ සෑයන් පිළිබඳව ඇෆ්ගනිස්තානයේ පාකිස්තානයේ වගේ රටවල් වල ඒවා ඉදි කරේ කොතනද? ඒවාද අපිට නාම මාත්‍රික ඉතිහාසයක කරුණු විදිහට දැක ගන්න පුළුවන් වුණාට ලංකාවේ ගිරිහඩු සෑය වගේම තමයි මේ දෙන්න අපිට හම්බ වෙනවා මියන්මාරයට ගිහිල්ලා එහි ඉදි කරනවා පින්වතුනි සෙදගොන් කියලා මහා සෑය. අද ලෝකේ බෞද්ධයන් අතර ඊටාම ජනප්‍රිය, ඒ වගේම තමයි වන්දනා කරන, පූජාවටපත් කරන, ඒ වගේම තමයි මහා කීර්තියක් උසුලාගෙන සිටින තථාගතයන් වහන්සේගේ ගුණයන්ට පූජා පැවැත්වෙන මහා සෑයක් තමයි සෙදගොන් මහා සෑය මියන්මාරේ. මේ මියන්මාරයේ තියෙන සෙදගොන් සෑය ගැන පුංචි වචනයක් කිව්වොත් එහෙම එරට වාසීන් වගේම තමයි බෞද්ධයෝ විශ්වාස කරනවා මේ සෑය පින්වත්නි බුදුරජාණන් වහන්සේලා 4 නමකගේම පාරිභෝගික ඒ වගේම තමයි ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙනවා කියන එක. ඒ වගේම තමයි මේ සෑය උද්දේශිකයි. මොකද බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් හැදුවේ. එතකොට
ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ගණයන් තුනටම ඒ වර්ග තුනටම අයිති වෙන මේ සෙදගොන් සෑයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සැරයටිය තැන්පත් කරලා තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ජල පෙරහන් කඩය, ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරයේ කොටසකුත්, ඒ වගේම තමයි මේ තපස්සු බල්ලුක වෙළඳ සහෝදරයෝ දෙන්නා තැන්පත් කරන්නට යෙදිච්ච ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා එහි වැඩ වාසය කරන බව පිළිගැනීම. එතකොට තපස්සු බල්ලුක කියන මේ වෙළඳ දෙබෑයන් කියලා කියන්නේ සහෝදරයෝ දෙන්නනේ. මේ සහෝදරයෝ දෙන්නා ඉදි කරලා තියෙන්නේ පින්වත්නි එකම සෑයක් නෙවෙයි. දැන් අපි දන්න විදිහට ගොඩක් දෙනෙක් දන්න විදිහට තමයි ගිරිහඩු සෑය තිරියායේ. එතකොට මේ ගිරිහඩු සෑය පමණක් ඉදි කරා කියන එක තමයි ගොඩක් අය දන්නේ. මේ දෙන්න ලංකාවට වෙළඳාමේ ඇවිල්ලා. නමුත් ඒ දෙන්න අපිට පේනවා සෑයන් 5කට අධික ප්‍රමාණයක් තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියන්නේ කේශ ධාතුන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්නකොටම අරගෙන ඇවිල්ලා තැන්පත් කරලා සෑයන් ඒ ප්‍රදේශ ඒ රටවල් වල බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඒ අය සෑයන් ඉදි කරලා තියෙනවා. එතකොට අපිට මේ නූතනයේ අහන සමහර ප්‍රශ්න වලට එතන උත්තරයක් තියෙනවා. තථාගතයන් වහන්සේ මේ දෙන්නට මේ කේශ ධාතුන් වහන්සේලා පරිත්‍යාග කරනකොට නොවරදවාම දන්නවා උන්වහන්සේ වැඩ ඉන්නකොටම තථාගතයන් වහන්සේ වෙනුවෙන් මේ අය මේ කේශ ධාතුන් අරන් ගිහිල්ලා සෑයවල් කරනවා. ඒක තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයට නොපෙනෙන දෙයක් නෙවෙයි. ඒක පේනවා. එතකොට සමහර අය ප්‍රශ්න කරනවා ඔය සෑයවල් හදන්න බුදුරජාණන් වහන්සේ කිව්වද? ඕවා හදන්න ඕනිද? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ ධාතු සම්පත් කරලා සෑයවල් හදලා වැඩක් තියනවද කියලා ප්‍රශ්න කරන අය ඉන්නවන්නේ. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොටම මේක දැකලා තියෙනවා. උන්වහන්සේ සම්බුද්ධත්වය ලැබලා 8 වෙනි සතිය තමයි මේ දෙන්නට මම මේ කතාව ඔයත්තන්ට කියලා දෙනවා මේ දේශනාව ඇතුලේ. මේ දෙන්නට තථාගතයන් වහන්සේව හමු වෙන්නේ බුදු වෙලා 8 වෙනි සතියේනේ. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ 8 වෙනි සතියේ තමයි තථාගතයන් වහන්සේව හමු වෙන්නේ. එතකොට රාජායතන කියන ගසමුල තථාගතයන් වහන්සේ වැඩ ඉද්දී හමු වෙන්නේ. එතකොට මේ හමු වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය මේ ලෝකයට තිලින වෙලා ඉවරයි. තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලැබලා සර්වඥතා ඥානය ආදී කරගත්ත මහා ප්‍රඥාව මේ ලෝකයට අවදි කරගෙන ඉවරයි. තථාගතයන් වහන්සේ අවදි කරගෙන ඉවරයි. අන්න ඒ වෙලාවේ තමයි මේ දෙන්නව හමු වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ නොවරදවාම දන්නවා මේ අය මේ ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා රැගෙන ගිහිල්ලා තමන් වහන්සේ සිරස පිරිමැදලා තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ සිරස පිරිමැදලා මේ දෙන කේශ ධාතුන් අරගෙන ගිහිල්ලා මේ තැන් වල මේ අය මේ වගේ සෑයන් කීපයක්ම හදනවා කියන එක තථාගතයන් වහන්සේ දකිනවා. එතකොට ඒ තථාගතයන් වහන්සේ මේක දැකලම තමයි මේ අයට මේක පරිත්‍යාග කරන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටම ඉදිවෙච්ච සෑයක් තමයි පින්වත්නි මේ ගිරිහඩු සෑය. ඒ වගේම තමයි සෙදගොන් මහා සෑය. ඒ වගේම ඇෆ්ගනිස්තානයේ පාකිස්තානයේ වගේ රටවල් වලත් මේ අය තවත් රටවල් කීපයක මේ අය මේ ඉදිකිරීම් සිද්ධ කරලා තියෙනවා. මහා සෑයවල් බැඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේව සිහිවෙන්න වන්දනා කරන්න. මෙන්න මේ වගේ මහා සේවයක් කරපු අදටත් අපිට වැඳලා මියන්මාරයට ගියොත් එහෙම මියන්මාරයේ ඉන්න වාසීන්ට ඒ රට ඇතුලේ සහ ලෝකෙන් කොහෙන් ගිහිල්ලා වන්දනා කළත් සෙදගොන් මහා දාගැබ ඉදිකරා වගේම අපේ ගිරිහඩු සෑය ගිරිහඩු මහා දාගැබ මහා සෑය මේ අය හදලා තියෙන්නේ ඉදි කරලා තියෙන්නේ අපිට අද ජීවමානව තියෙන ওই දෙක පමණයි. පින්වත්නි අද දවසේ අපිට
පිං සිද්ධ කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි තථාගත සංඥාව ඇති කරගෙන මේ තථාගතයන් වහන්සේගේ ජීවමානව කේශ ධාතුන් වහන්සේ වැඩ ඉන්න තථාගතයන් වහන්සේ ජීවමාන කාලෙම උන්වහන්සේ බුද්ධත්වයේ ලැබපු 8 වෙනි සතියේ ලැබිච්ච කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරගත්ත තැම්පත් වෙලා තියෙන සෑයකටයි අපි මේ වන්දනා කරන්නේ කියලා වන්දනා මාන සිද්ධ කරන්නට අවශ්‍ය වෙන විදිහේ ඊටාම වටින පින්කම් සිද්ධ කරගත්ත දෙපළක් තමයි පින්වත්නි මේ තපස්සු සහ බල්ලුක කියලා කියන්නේ. නැත්නම් ධර්මයේ හම්බ වෙන්නේ තපස්ස සහ බල්ලිය කියලා තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ දෙන්නාගේ කතාව සඳහා පින්වත්නි හරිම ලස්සන ඉතිහාසයක් තියෙනවා. මේ දෙන්න පින්වත්නි අතීතයේදී ඔය බල්ලිය කියන ඒ සහෝදරයා අතීතයේදී පින්වත්නි සුමන කියන පසේ බුදුරජාණන් වහන්සේ දැකලා ඒ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පළතුරු පූජාවක්. වන ඵල පළතුරු පළවැල ආදී උන්වහන්සේට පූජා කරනවා පළතුරු පූජාව. ඒක අද දවසෙත් ස්වාමින් වහන්සේලාට තථාගතයන් වහන්සේට ඔයත්ෝ සිද්ධ කරන දෙයක් පළතුරු වලින් ප්‍රණීත පළතුරු වර්ග පූජා කරනවා. ඒතකොට මේ බල්ලිය කියන මේ සහෝදරයාත් එයා ඒ භවය තුල සුමන බුදුරජාණන් වහන්සේ සුමන පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පළතුරු පූජාවක් පළවැල පූජාවක් සිද්ධ කරනවා. ඒ පූජාවෙන් පස්සේ සිකී කියන සම්බුද්ධ ශාසනයේ ඇතුලේ පිටුතුනි හරි විශේෂ දෙයක් වෙනවා. මෙයාට යාළුවෙක් විදිහට ඊට පස්සේ තමයි හම්බ වෙන්නේ ওই බල්ලියට තපස්සු කියන මේ සහෝදරයා. එයා යාළුවෙක් විදිහට සිකී සම්බුද්ධ ශාසනය තුලදී හම්බ වෙනවා. ඒ කියන්නේ සිකී සම්බුද්ධ ශාසනය තුලදී මේ දෙන්න සහෝදරයෝ නෙවෙයි යාළුවෝ දෙන්නේ. මේ යාළුවෝ දෙන්නෙක් කළා බ්‍රහ්මණයෝ වෙලා ඉන්නකොට තථාගතයන් වහන්සේට ඒ කියන්නේ සිකී බුදුරජාණන් වහන්සේට ඔය විදිහටම පළවෙනි දාන වේල මේ තපස්සු බල්ලුක දෙන්න විලඳ එහෙම නැත්නම් අත්සුණු සහ බැදපු මීපිඩු පූජා කළා වගේ ඒ බුදුරජාණන් වහන්සේටත් එවැනි පූජාවක් සිද්ධ කරපු උජිත සහ ඕජිත කියන ඒ පින්වත් දෙපළ ගැන දැකලා අහලා ඒ ගැන කැමැත්තක් ඇති වෙනවා ප්‍රථම ආහාරයේ තථාගතයන් වහන්සේ නමකට පූජා කරන්න ඕනේ කියලා. දැන් එහෙම කැමැත්තක් විවිධ අයට ඇති වෙනවනේ. තව තැනක සිද්ධ කරන පින්කමක් දැක්කට පස්සේ මාත් ඒ වගේ එකක් කරන්න ඕන කියලා කැමැත්තක් කුසල ඡන්දයක් ඇති වෙනවා. ඒ කියන්නේ එයා පරදවලා එයාගේ පින්කමට වැඩිය හොඳ එකක් අපි කරන්න ඕනේ අපිට කරන්න පුළුවන්. එහෙම එකක් නෙවෙයි. එතන තියෙන්නේ මාන්නයක් තියෙන්නේ. අනිත් කෙනාට වැඩිය උඩට යන්න ඕනේ කියලා අදහසක්. ඒ කෙනාගේ පින්කම පරද්දවන පින්කමක් මං සිද්ධ කරන්න ඕනේ කියන අදහසක් ඒ තියෙන්නේ. එහෙම නෙවෙයි. තව කෙනෙක් කරන පින්කමක් දැකලා ඒහා සමාන පින්කමක් නැත්නම් ඊට වැඩි එක යහපතට කරන්න පුළුවන්. හැබැයි හිතේ තියෙන්නේ මම මේ වගේ මමත් මෙහෙම එකක් කරගන්න ඕනේ. මට කරන්න බැරි වුණේ පින්කම විතරයි. එහෙම නැත්නම් මම මේ වගේ ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන ඉන්නවා මම මේ පූජාව සිද්ධ කරන්න ඕනේ කියලා පින්වත්නි මිනිසුන්ට අදහසක් තියෙනවානේ. දැන් මේ දෙන්නටත් එහෙම අදහසක් ඇති වුණා. සිකී කියන බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආහාරය පූජා කරපු උජිත සහ ඕජිත කියන මේ පින්වතුන් දෙදෙනාගේ මේ ආහාරය පූජා කිරීම ගැන විස්තර දැනගෙන මේ යාළුවෝ දෙන්නත් යනවා සිකී බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ගිහිල්ලා කියනවා ස්වාමීනි අපිට ආරංචි වුණා වහන්සේට ප්‍රථම ආහාරය පූජා කළේ බුද්ධත්වයේ ලැබපු අලුතම උජිත සහ ඕජිත කියලා දෙදෙනෙක්. ඒ දෙන්නා ඒ මහා පින්කම සිද්ධ කරගත්තා වගේ අපිටත් අනාගත සම්බුද්ධ ශාසනයක ඔබ වහන්සේගෙන් විවරණයක් ලැබෙන්න කුසලයක් ලැබෙන්න ඕනේ. ඔබ වහන්සේගෙන් ඒ සඳහා අවසරයක් ලැබෙන්න ඕනේ අපිට. අනාගත බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේලා වහල වෙන කාලයක ඒ බුදුරජාණන් වහන්සේ නමකට ප්‍රථම ආහාරය පූජා කරන්න අපි දෙන්නටත් මේ කුසලයක් ඇති කරගන්න ඕනි. නැත්නම් ඒ සඳහා ඔබ වහන්සේගේ විවරණය අපිට ලබලා දෙන්න.
ඒ සඳහා ඔබ වහන්සේගේ ආශිර්වාදය දෙන්න කියලා කියන්නේ. එහෙම කියලා නිකන් හිටියේ නෑ. දින 7ක් මුළුල්ලේ සද්දිනක් මුළුල්ලේ සිකී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය තමන්ගේ නිවසට වැඩම කරගෙන මහා දානයක් පූජා කරනු ලබනවා. මහා දන් දෙනවා. දින 7. දැන් ඔය 7 දවසේ දාන කියලා අපි අද දවසේ කතා කරන්නේ පින්වත්නි කෙනෙක් මරුණාම දින 7කින් පූජා කරන ආහාරයනේ. එතකොට ඒක නිශ්චිත භාවයක් නැහැ 7 දවසකින්ම ඒ ආහාරය නැත්නම් ඒ දානීය පූජා කරන්න ඕනේ කියලා. ඒක අපේ ක්‍රමයට කොහොම එකතු වුණත් එහෙම නිශ්චිත භාවයක් නැහැ. කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ මියගිය මොහොතේ සිට අපිට පුළුවන් නම් එයා වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න ඒක පුළුවන්. අර දින 7ක් විතර ඉතින් ගත වෙනකොට දානයක් පූජා කරගන්න පහසුකම් වටපිටාව සමහර විට ආර්ථික ශක්තිය ඒ වගේම තමයි අර නිවෙස් පිළිසකර කර ගැනීම පිරිසුදු කර ගැනීම වටපිටාව සුද්ධ පවිත්‍ර කර ගැනීම ඒ වගේම තමයි දානයකට අවශ්‍ය වෙන වැඩපිළිවෙලක් දැන් නූතනයේ හදාගන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙකුට යා මිය ගිය දවසේ ඉඳලම යම් යම් දේවල් පූජා කරලා පරිත්‍යාග කරලා පින් අනුමෝදන් කරනවා නම් කරන්න පුළුවන්. හතටම කරන්න කියලා එකක් නැහැ. එතකොට දැන් 7 දවසේ දාන කියලා කියන්නේ දින 7. අද මොකද්ද කරන්නේ ඇහුවාම අපි කියන්නේ 7 දවසේ දානයක් කියලානේ. දැන් එතකොට මේ දින 7 දානය කියන එක එදා පින්වත්නි හඳුන්වලා තියෙනවා. ඒත් ඔකට 7 දවසේ දානය කියලාම කියලා තියෙනවා. ඒක තමයි දින 7ක් නොකඩවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම්පැන් පූජා කිරීම. අර 365 දවසේ දන්සල් වගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දින 7ක් උන්වහන්සේ නිවසට වැඩම කරනවා. වැඩම කරවාගෙන මේ දින 7 මුළුල්ලෙම වෙන් කර ගන්නවා. ප්‍රබල ප්‍රාර්ථනා කරපු අයගේ කතා බලන්න ප්‍රබල මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ඔය ශ්‍රාවකයන් වහන්සේලාගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ බොහෝ කතාවල අපිට මේ කාරණේ හම්බ වෙනවා. නොවරදවා මහා දාන පූජාවක් දන් වැටක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මෙදත් මේ සහෝදරයෝ මේ යාළුවෝ දෙන්නා මේ පින්කම සිද්ධ කරනවා. මේ පින්කම සිද්ධ කරන්නේ දින 7ක් මුළුල්ලේ වෙන හේතුවක් නෙවෙයි. බලන්න එයාලගේ තිබුණු ප්‍රාර්ථනාව තමයි අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකට ප්‍රථම ආහාරය පූජා කරන එක. ප්‍රථම දාන වේල පූජා කරන එක. ඒක ඊටාම වටින දෙයක්. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට පළවෙනි සිවුර පූජා කිරීම. ඒ වගේම තමයි අද වුණත් උන්වහන්සේට පළවෙනි දානීය පූජා කිරීම. උපසම්පදා වෙච්ච ස්වාමින් වහන්සේ නමකට විවිධාකාරයේ උපකාරයන් පළවෙනි කරපු කෙනා. ඒක පැවිදි වෙන දවසේ යම් කිසි කෙනෙක්. පැවිදි වෙන මොහොත කියන්නේ හරිම වටින වෙලාවක්. දේව ශබ්ද කියලා සූත්‍රයක් තියෙනවා. දේව ශබ්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියෝ ප්‍රීති වෙන අවස්ථාවන් 3ක් තියෙනවා කියලා. පළවෙනි අවස්ථාව තමයි යම් කිසි කුල පුත්‍රයෙක් නිවසින් පිට වෙනවා නම් කහවත් හැඳලා ඒ කියන්නේ කසාවත් දරාගෙන පැවිදි වෙන්න ඕනේ කියලා. එයා පැවිදි වෙන අදහසින් නිවසින් පිට වෙනකොටම මහාන වෙන්න යනවා කියලා දෙවියෝ සාදුකාර දෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි දෙවැනි අවස්ථාව ඒ නිවසින් පිට වෙච්ච බුද්ධ ශ්‍රාවකයා බුද්ධ පුත්‍රයන් වහන්සේ දැන් පැවිද්ද ලබාගෙනනේ මේ බොජ්ජංග ධර්ම දියුණු කරමින් වීරිය නියැලෙනවා නම් මගඵල ලබන්න අන්න ඒ වීරිය නියැලෙන මොහොතේ ආරම්භෙදිම දෙවියෝ සාදුකාර දෙනවා කියන ප්‍රීතිഘോഷා නංගනවා කියන. තුන්වෙනි අවස්ථාව තමයි යම්කිසි ශ්‍රාවකයෙක් ඒ විදිහට මේ නිවන් මගේ විමුක්තිය අවබෝධ කරනවා නම් පළවෙනි මාර්ගඵලයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ මගඵල අනුපිළිවෙලින් ලබනකොට දෙවියන් හරිම සතුටටපත් වෙනවලු සාදුකාර දෙනවලු. සම්බුද්ධ ශාසනය තුල නිවි ගිය මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් අද බිහි වුණා. අද සෝවාන් ආර්යයන් වහන්සේ නමක් බිහි වුණා. අද සකෘදාගාමි අනාගාමි කියලා දෙවියන්ට පින්වත්නි එහෙම බලපුවාම සාදුකාර දීගෙනම ඉන්න සිද්ධ වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක කොච්චර දෙවියන්ට සාදුකාර දෙන්න වෙනවද? පින්වත්නි එහෙමනේ දැන් අපි පින්කම් කරනකොටත් අපි කොච්චර වෙලාවක් සාදුකාර දෙනවද? කොච්චර
සාදුකාරයන් පවත්වනවාද මේ පින්කම සිද්ධ කරනකොට දෙවියනුත් සාදු කියනවා. එහෙනම් භික්ෂුවක් පැවිද්දට යන වෙලාවේ පළවෙනි සිවුරේ හාමුදුරුවන්ට මහාන වෙන්න පූජා කරන්න පුළුවන් නම්, පාත්‍රය පූජා කරන්න පුළුවන් නම්, ඒ වගේම තමයි උන්වහන්සේට පළවෙනියෙන්ම ධර්ම පොතක් පූජා කරපු කෙනා වෙනවා නම්, පින්වත්නි ඒ තුල මහා කුසලයන්, ඒ කියන්නේ ඒක ප්‍රාර්ථනාවක් විදිහටම තියෙනවා. කුසලයක් ඉතින් උත්පාදනය වෙනවා. දෙවියන් පවා සාදුකාර දෙනවා නම් පැවිද්දට නිවසින් පිට වී යන කෙනා දිහා දැකලා පැවිදි වෙන වෙලාවේ පින්වත්නි මොනතරම් සතුටක් ඇති වෙයිද? මොනතරම් දෙවියෝ සාදුකාර දෙනව ඇද්ද? දැන් අද නම් පැවිද්දට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා පැවිදි කරන්නේ. ඒ පැවිදි වෙන මොහොතේ දෙවියන්ගේ සාදුකාර මැද තමයි ඔබ යමක් පූජා කරන්නේ. ඉතින් ඒ නිසා උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට, ඒ වගේම පැවිදි වෙන ස්වාමින් වහන්සේ නමකට අෂ්ට පරිස්කාරය, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වෙන වෙනම පාත්‍රය, සිවුර, පෙරහන් කඩේ ආදිය මේවා පූජා කරාපුවාම එකක් තමයි ඒ ස්වාමින් වහන්සේටත් හොඳට මතක තියෙනවා, මට පළවෙනියෙන්ම චීවරයක් පූජා කරේ මෙන්න මේ දායක මහත්මයා. පින් දෙනවා. එතකොට ඒ ජීවිත කාලේ පුරාම උන්වහන්සේට සිවුරු පූජා වෙන හැම වෙලේකම උන්වහන්සේට ඒක මතක් වෙනවා. මතක් වෙවි පින් අනුමෝදන් කරනවා. මහාන වෙන වෙලාවේ යම් කිසි දෙයක් පූජා කරා නම් ඒක පවා සිහි වෙනවා. ඒක සිහි වෙවි පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ නිසා ඒ අය පින්වතුනි මේ ශාසනයෙන් අතෑරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ අයට ශාසනය ඇතුලේ පිළිසරණ බොහෝ වෙලාවට සකස් වෙනවා. මොකද මේ මහා ආනිසංසදායක අවස්ථාවක් ඒක. මහා ආනිසංසදායක. පැවිදි වෙච්ච වෙලාවෙම පින්වත්නි දුසිල්වත්කමක් නැහැනේ ඇත්තටම. උපසම්පදා වෙච්ච මොහොතේම අවතක්වත් සිද්ධ වෙලා නැති වෙලාවක මහා සීලය මහා පරිපූර්ණකාරී වෙච්ච වෙලාවක්නේ. ඉතින් ඒ නිසා එහෙම වෙලාවක මහා පූජාවක් සිද්ධ කරනවා නම් ඒක මහා ආනිසංසදායකයි. දැන් මේ බුදු කෙනෙකුගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධයි. නැවත බුද්ධත්වයේ පිරිහීමක්වත්, ඒ වගේම තමයි තථාගතයන් වහන්සේගේ ජීවිතේ ප්‍රඥාවේ අඩුපාඩු වීමක්වත් මුකුත් එහෙම දෙයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච වෙලාවෙම මොහොතේම ප්‍රථම ආහාරය පූජා කරන්න ඕනේ කියන ප්‍රාර්ථනාව කියන එක පින්වතුනි ඒක සතිමත් භාවයේ නිසා ඇතිවෙච්ච ප්‍රාර්ථනාවක් නේ. සිහිය නිසා. දැන් අපිට ගොඩාක් වෙලාවට පින්කම් කරන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ පින්කම් අපි අතින් ගිලිහෙන්නේ අපිට ඒ පින්කම සිද්ධ කරන්න සිහියක් උපදින්නේ නැහැ. සතියක් හටගන්නේ නැහැ. ස්වාමින් වහන්සේ නමකට අවශ්‍යතාවයක් ඇති වුණාට පස්සේ ඒ ස්වාමින් වහන්සේට දෙයක් පරිත්‍යාග කරන්න මේක සුදුසු වෙලාවක් කියන සතිය බොහෝ දෙනෙකුට ඇති වෙන්නේ නැහෙනි. බොහෝ දෙනෙකුට ඇති වෙන ප්‍රමාණය අඩුයි. ස්වාමින් වහන්සේ කෙනෙක් පැන් ටිකක් වළඳන්ට වැඩම කරාට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් පැන් ටිකක් පූජා කරන්න මම දැන් ඉදිරිපත් වෙන්න ඕනේ කියන ගිලම්පස ටිකක් පූජා කරන්න ඕනේ කියන අදහස ඒක ඇති වෙන්නේ බොහොම අඩු දෙනෙකුට. බොහොම අල්ප දෙනෙකුට. ඒක ඇති වෙන්නේ පින්වතුනි හරියට මේ ශාසනය ඇතුලේ පින්කම් සිද්ධ කරලා, පින්කම් ඇසුරු කරලා, ඒ වගේම තමයි පින්කම් මම කරගන්න ඕනේ කොහොමද කියන එක කල්පනා කරන කෙනෙකුට. එයාට දාගැබක් ළඟට ගියාට පස්සේ මල් ආසනයක තියෙන මල් ටික පින්වතුනි පිළිවෙලට හදන්න ඕනේ කියන සිතුවිල්ල. දැන් ඔය ඇත්තෝ යනවා මල් පූජා කරන්න. අපි කියමුකෝ නිල් මානෙල් තනින් තන තියෙනවා. ඒ අතරේ තව මල් තියෙනවා. දැන් නිල් මානෙල් තමයි තමනුත් අරන් යන්නේ. නැත්තම් නෙළුම් වෙන්න පුළුවන්. දැන් අර මිනිස්සු පූජා කරලා තිබුණට කමක් නැහැ. පූජා වෙච්ච මල් විදිහට තනින් තනනේ තියෙන්නේ. පිළිවෙලක් නැහැ. ඒ මල් ටික අරගෙන ලස්සනට හදන්න පුළුවන් නම් එතන පින්වත්නි දකින්න කෙනාට ප්‍රිය උපදවන විදිහට පින්වතුනි ඔක දැක දැක කොච්චර සතුටු වෙවි යනවද කියලා බලන්නකෝ. ඒ කියන්නේ පූජා කරපුවා තමයි ඊට පැයකට කලින් වෙන්න පුළුවන්. මිනිත්තු කීපයකට කලින් මිනිස්සු පූජා කරන්නේ තනින් තනනේ. ඔහෙන් තියලා යනවා. හැබැයි යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මේක ලස්සනට හැඩයකට හදන්න. ඒක තුල එයාගේ පින එයා සතිමත්ව සිද්ධ කරගන්න නුවණ එයාට පහළ වෙලා තියෙනවා. ඒ නුවණේ පහළ වුණේ. ඉතින් මේ අයටත්
මේ අවස්ථාවේ පහළ වුණා. අර කතාව ඇහුවට පස්සේ ඒ දෙන්න කොහොම කරාද දන්නේ නැහැ ඕක. ඒ දෙන්නටම කොහොමද බුදුහාමුදුරුවෝ හම්බ වුණේ? ඒ දෙන්න කොහොමද ඔයක කරගන්න එයාලට බුදුහාමුදුරුවන්ගේ ඥාතිත්වයක්වත් තිබුණාද කියලා අර උජිතයි ඕජිතයි ගැන හිතුවේ නැහැ. මේ දෙන්න කල්පනා කළා යාළුවෝ දෙන්න මේ අපිටත් ඕක කරගන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා ඒ විදිහේ 7 දවස් දානයක් පූජා කරලා ප්‍රාර්ථනා කරන ස්වාමීනි අනාගතේ අපිට මේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකට එවැනි පූජාවක් සිද්ධ කරන්න මේ කුසලයේ හේතු වේවා කියලා. ඒක පින්වතුනි බුදු කෙනෙක් ඉස්සරහා කරපු ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව අපත යන්නේ නැහැ, වැළකෙන්නේ නැහැ. ඒ දෙන්න ඊළඟ භවෙත් යාළුවෝ දෙන්නා විදිහටම හමු වෙනවා. ඒ හමු වෙන්නේ පින්වතුනි කාශ්‍යප සම්බුද්ධ ශාසනය. ඒ කාශ්‍යප සම්බුද්ධ ශාසනයේ මේ දෙන්න කිරි ආහාර පූජාවක් කරනවා. මොකද ගොපල්ලන් විදිහට තමයි මේ දෙන්න ඉපදෙන්නේ. ගව පාලනය කරන, ගෝරක්ෂණය කරන පවුලක ඉපදිලා කිරි ආහාර පූජා කරනවා කාශ්‍යප බුද්ධ ශාසනයට. ඊට පස්සේ තමයි පින්වතුනි ගෞතම ශාසනය ලෝකේ පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්ම මේ කට්ටිය පොක්කරවති නුවර ගැල්කරුවන් වාසය කරන ගමක පවුලක ඉපදිලා සාත්තු වාහකයන්, ඒ කියන්නේ ගැල්කරුවන් විදිහට බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලය තුලම මේ ගැල දක්වාගෙන ගැල තල්ලු කරගෙන ඉස්සරහට එනකොට මධ්‍ය ප්‍රදේශයට ඉන්දියාවේ, ඒ කියන්නේ බුදුහාමුදුරුව පහළ වෙච්ච බුද්ධත්වයේ ලබාගත් ප්‍රදේශයට එනකොට දැන් තථාගතයන් වහන්සේ සත්සතිය ගත කරලා 8 වෙනි සතිය තමයි වැඩ ඉන්නේ. ඒ වැඩ ඉන්නකොට රාජායතන කියන ගසමුල, ඒ රාජායතන කියන ගසමුලින් මේ දෙන්න කරත්තය අරන් යනකොට පින්වතුනි කරත්තේ එරෙනවා. يعني අහඹු සිදුවීම් නෙවෙයි, ප්‍රාර්ථනා එක්කම සිද්ධ වෙච්ච දේවල්. ඒ කරත්තේ එරුණාට පස්සේ මේ දෙන්නගේ මේ උත්සාහයක් දරනවා මේ දෙන්නා මේ ගැල ගොඩ ගන්න. නමුත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ පින්වත්නි මේ දෙන්නගේ පෙර භවයේ මව වෙච්ච, පෙර භවයක මව වෙච්ච අම්මා කෙනෙක් දේවතාවියක් වෙලා ඉන්නවා, රුක් දේවතාවියක්. මේ දේවතාවිය ඇවිල්ලා කියනවා ලෝකයට බුදු කෙනෙක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ සස්සති ගත කරලා අවසానයි. උන්වහන්සේ තාම දානීය වළඳලා නැහැ. ඒ නිසා ඔබට පුළුවන්කමක් තියෙනවා මේ දානීය පූජා කරන්න කියලා මඟ පෙන්වීමක් කරනවා. පින්වත්නි ඒක හරි අපූර්ව සිදුවීමක් නේ. මොකද පින්කම් කරන්න අපිට දෙවියෝ මඟ පෙන්නනවා. මිනිස්සු විතරක්ම නෙවෙයි. පව් කරන්නටත් සමහර දෙවිවරු මඟ පෙන්වීම කරලා තියෙනවා. පින් කරන්න දෙවියෝ මඟ පෙන්වීම කරනවා. සමහර වෙලාවට අපි දන්නේ නැති මිනිස්සු අපිට කියනවා මෙන්න මේ පින්කමට ඔයා සම්බන්ධ වෙන්න. ඔයාගේ අතින් මේක කරන්න, මම මතක් කිරීමක් විතරයි කරන්නේ. මේ පින්කම සිද්ධ කරගන්න ඔයාට පුළුවන් නම් සිද්ධ කරන්න කියලා පින්කම් වලට මඟ පෙන්වීම කරනවා. පින්කම් වලට අපිව මැදිහත් කරනවා. අපි යොමු කරනවා. පින්වත්නි මේ වෙලාවෙත් එහෙමයි. දාරක සෙනෙහස පෙර භවයේ තමන්ගේ දරුවන් උනාට මේ අම්මට දේවතාවියක් විදිහටත් ඇති වුණා. ඒ අම්මා කිව්වා, නැත්නම් මේ දේවතාවි කිව්වා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ වෙනුවෙන් පූජාවක් කරන්න පුළුවන්, ප්‍රථම ආහාරය පූජා කරන්න පුළුවන්. තාම දානි වළඳලා නැහැ උන්වහන්සේ. ඒ නිසා හැකි දෙයක් පූජා කරන්න කියලා යොමු කරනවා, මඟ පෙන්නනවා. ඒ කල්යාණ මිත්‍රත්වය. ඒක තමයි පින්වතුනි අපිට මේ ජීවිතේ අවශ්‍ය වෙන්නේ. පිනට අපිව තල්ලු කරන කෙනා, පිනට අපිව ඇබ්බැහි කරවන කෙනා, පිනට අපිව යොමු කරවන කෙනා. ඕනම ජීවිතයේ ගැටලුවක් වෛරයෙන්, කෝපයෙන්, දේශයෙන් දකින්න නෙවෙයි. ඒ අවස්ථාව ධර්මානුකූලව ගලප ගන්න පුළුවන් තැනට අපිව යොමු කරවන කෙනා තමයි පින්වතුනි වටිනම මිත්‍රයා. එයා පින්වතුනි මොන ජාතියේ කෙනෙක් වුණත්, මොන ප්‍රදේශයේ කෙනෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත්, දුප්පතෙක් වුණත්, පොසතෙක් වුණත් අපිට ධර්මය ඔස්සේ ලෝකයේ දකින්න උගන්වනවා නම් ඒක ඊටාම වටින මඟ පෙන්වීමක්.
සමහර අය පින්වත්නි අපිව කෝපය අපි අවුලවනවානේ. ඒ කියන්නේ අපිට යම් කිසි දෙයක් කවුරු හරි කරාට පස්සේ ඇයි කරබාගෙන හිටියේ? බනින්න බෑ. ඇයි නිහඬව හිටියේ? ගහන්න තිබ්බනේ. ඔයාගේ අතපය නැද්ද? ඔයත් කිරිබීලානේ හැදිලා තියෙන්නේ කියලා අර මිනිස්සයාට උල්පන්දම් දෙනවා. ඒක නා පාපයට ඇදලා දාන්න. සමහර වෙලාවට එයා නිවිලා ඇවිල්ලා තියෙන්නේ සමහර මේ සිදුවීම විතරයි අපිට කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මට වුණා. ඉතින් මට නම් ඒක එච්චර දෙයක් නෙවෙයි. එහෙම කියන්න එපා. එහෙම ආයි ඊළඟ දවසෙත් එහෙම කරන්න පුළුවන්. කියලා තව මිනිස්සෙක්ව පාපයට තල්ලු කරනවා. සිහිය බුද්ධිය නැති මිනිස්සෙක් නම් අර මිනිස්සයා දීපු උල්පන්දම් අරගෙන ගිහිල්ලා මේ මිනිස්සයා මේ ලබලා දීපු වචන නිසා නැවත පහර දීම් රණ්ඩු සරුවල් ඇති කරගෙන ප්‍රශ්නයක් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? පින්වතුනේ අපිව ඒ අකුසලයට යමු කරපු අපිව උත්තේජනය කරපු අපිට අකුසලයට වීරිය හදපු වචනකින් හරි දායක වෙච්ච අය අපිත් එක්ක නැහැ. අපි තනි වෙනවා. ඊට පස්සේ නීතිමය ගැටලුව ආවට පස්සේ විසඳ ගන්න ඕනේ අපි. සංසාරයේ අකුසලයේ අපි ගෙවාගෙන යන්න ඕනේ ඊට පස්සේ. මොකද අපි පෙළඹවීමක් නිසා හරි අපි ඒක කරලා තියෙනවානේ. ඒ නිසා ඒ පැත්තට තල්ලු කරන මිනිස්සු අතර ඇදලා බැඳලා තියාගෙන මෙහෙට එන්න කියලා කවුරු හරි කෙනෙක් මේ නේ අපේ දැන් මේ ධර්මාභිසමය YouTube නාලිකාවේ ධර්ම දේශනා සිද්ධ කරනකොට දායකත්වයක් ලබා ගන්නට එහෙම පින්වත් පිරිසක් ඉන්නවා. එයාලා අනිත් අය යොමු කරනවා. ඔයාටත් දායකත්වයක් කරන් මේ පින්කම කරන්න පුළුවන්. දේශනාවකට දායක වෙන්න මතක් කිරීම කරනවා. බලහත්කාරකම් කිරීම නෙවෙයි. සිහිපත් කරනවා. මෙන්න මේ වගේ පිනකට බහින්න පුළුවන්. මේ වගේ පිනකට අතහිත දෙන්න පුළුවන්. මේ වගේ පිනකට යොමු කරෙන්න පුළුවන්. මේ වගේ පිනක් අපි කරමු. දැන් මට තනියම කරන්න බෑ මේ පින්කම. ඔයත් එකතු වෙනවා නම් එකතු වෙන්න. අපි තව කීප දෙනෙක් එකතු කරගමු. සම්බන්ධ කරගමු. කියලා එහෙම කරන එකතු කරගන්න ස්වරූපයක් තියන අය තමයි පින්වතුනි කල්යාණ මිත්‍රයෝ. ඒ නිසා මේ දේවතාවිත් තමන්ගේ පෙර භවයක දරුවන්ට මේ කියන්නේ මෙන්න බුදුහාමුදුරුව පහළ වෙලා ඉන්නවා. ඔය ගැල උස්සන එක පැත්තකින් තියලා උන්වහන්සේට මොන හරි දෙයක් පූජා කරමු. ඕක එතකොට ඔසවා ගන්න කොහොමවත් පුළුවන් වෙයි කියලා සාංශාරික ප්‍රාර්ථනාවට පණ දෙනවා. ඇත්තට මේ වෙලාවේ කරේ සසර ප්‍රාර්ථනාව ප්‍රාණවත් කරනවා. ඒ පණ දීලා කියනවා අන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ රාජායතන ගස මුල වැඩ ඉන්නවා. උන්වහන්සේට තියෙන දෙයක් පූජා කරන්න. පින්වත්නි ගැල්කරුවෝ ආහාරයට ගන්න අරගෙන යන ඒ වෙලාවේ අත්සුණු සහ මීපිඩු තිබුණා. මේ දෙන්නා මේව අරගෙන ගිහිල්ලා තථාගතයන් වහන්සේට පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. පූජා කරලා තථාගතයන් වහන්සේට එක උන්වහන්සේ දකිනවා ධර්මයකුත් අහනවා. ධර්මයක් ඇහුනට ඒ වෙලාවේ අවබෝධ වුණේ නැහැ. ධර්මයකුත් ඒ දෙන්න අහනවා. අහලා විශේෂ දෙයක් වෙනවා මේ ශාසනය. ඒ තමයි දේවාච්චික උපාසකයෝ බවට පත් වෙනවා. දේවාච්චිකයි කියලා කියන්නේ තේවාච්චික කියලා කියන්නේ තුන මේ දේවාච්චික. දේවාච්චික කියලා කියන්නේ බුද්ධ ධම්ම විතරයි ලෝකේ තියෙන. තාම සංඝ පහළ වෙලා නැහැ. මහා සංඝයා තාම ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝයි ධර්මයයි විතරයි ලෝකේ තාම. මේ දෙන්නා හරිම ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේව සරණ යනවා. හරිම ශ්‍රද්ධාවෙන් බණපදයක් අහලා ඔබ වහන්සේ අවබෝධ කළා වූ සත්‍ය අපටද අවබෝධ කරගන්නට ලැබේවා කියන ඒ සරණේ පිහිටනවා. අපේ උපාසකයන් කොට දරණසේක්වා කියලා තථාගතයන් වහන්සේගේ පාමුල වැටෙනවා. මේ දෙන්න හරි විශේෂ වෙන්නේ එකයි සම්බුද්ධ ශාසනයේ දේවාච්චික උපාසකයන් දෙදෙනා. පින්වත්නි මේ දෙන්න එදා බුදුරජාණන් වහන්සේට කියනවා ඔබ වහන්සේගේ මේ බුදු වීම ලෝකයට ප්‍රකට වෙන්න ඕනි. අපිටත් පිනක් සිද්ධ කරගන්න ඕනි. ඒ වගේම තමයි බොහෝ දෙනෙකුට හිතසුව පිණිස වෙන වැඩකුත් තියෙන්න ඕනි. අපේ මේ හමුවීම තුල යහපතක් වෙන්න ඕනි. පින්වත්නි ඒ වෙලාවේ කියනවා අපිට යමක් ඔබ වහන්සේ මතක සටහනක් විදිහට අපිට ඔබ වහන්සේ යම් කිසි දෙයක් යහපත පිණිස ලබලා දෙන්න. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ සිරස පිරිමැදලා අග්බඹරු කේශ ධාතුන් වහන්සේලා නිල් පැහැති කේශ ධාතුන් වහන්සේලා මේ දෙන්නගේ අත තබනවා. මේක කරඬුවකින් සුරක්ෂිත කරගෙන තමයි මේ දෙන්නා ওই ලංකාවට ඇවිල්ලා
පින්වත්නි එතන ගිරිහඩු සෑය ඉදි කරනවා එකක් ඒක. ඊට පස්සේ මේ දෙන්න දැන් වෙලෙන්දෝනේ සංචාරකයෝ දෙන්නෙක්නේ. ඊට පස්සේ මේ දෙන්න ආපහු ඔය මියන්මාරයේ බුරුමේ පැත්තට යනවා. ඊට පස්සේ ඇෆ්ගනිස්තානයේ පාකිස්තානයේ වගේ ප්‍රදේශවලත් මේ ධාතුන් වහන්සේලා බෙදාගෙන කේශ ධාතුන් වහන්සේලා ඒ තැන්වල තියලා මහා සෑයවල් ඉදි කරනවා. දාගැප් ඉදි කරනවා. එතකොට තථාගතයන් වහන්සේ හමුවීම ඔස්සේ දෙන්නට ඒ දෙන්නගේ කතාව ඊට පස්සේ වෙනස් වෙනවා. ඒක තමයි මේ ගැල් රස්සාවන් ඔක්කොම අවසන් කරලා කාලයක් යනකොට නැවත මේ දෙන්නට රජගහ නුවරදී බුදුහාමුදුරුවෝ හමු වෙනවා. තථාගතයන් වහන්සේට පින්වත්නි ඒ කරපු පූජාව සිද්ධ කිරීමේ අනුහස දෙන්නට අතෑරෙන්නේ නැහැ. ඒක පරලෝවට යන්නෙත් නැහැ. පරලෝදී විපාකයක් පිණිස යන්නෙත් නැහැ. ඒ භවයේදී විපාක දෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයක් අහන්න මේ අයට පුළුවන් වෙනවා. බුද්ධ පූජාව තැබීමේ ආනිසංස බුදු කෙනෙක් මගහැරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේට පැන් වීදුරුවක් හරි අද දවසෙත් ගිලම්පස ටිකක් දානයක් මලක් පහනක් සුවඳ දුම් ටිකක් කවුරු හරි පූජා කරනවා නම් ශ්‍රද්ධාවෙන් බුදු ගුණ සිහි කර කර ඒ වගේම තථාගතයන් වහන්සේගේ ජීවමාන සංඥාවෙන් ජේතවනාරාමයේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ වෙනුවෙන් කොහොමද අපි මල් ටිකක් පූජා කරන්නේ? ඒ වගේම සුවඳ දුම් ටික පූජා කරන්නේ කොහොමද? පැන් ටික ගිලම්පස ටික පූජා කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේට කියන ඒ හැඟීම ඒ අදහස ඒ සිතුවිල්ල සහිතව යම් කෙනෙක් අදටත් මේ බුද්ධ ශාසනය ඇතුලේ ශ්‍රද්ධාවෙන් මේ පින්කම් සිද්ධ කරනවා නම් එයාට ශාසනයක් මගහැරෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ සමහර වෙලාවට දුර්වලතා තියෙන්න පුළුවන්. ඒ දුර්වලතා නැති වෙනවා. ගැටලු ගොඩාක් පහළට වැටෙනවා පින්වත්නි, විසඳෙනවා. ඒ කියන්නේ ගැටලු निराකරණය වෙනවා. ගැටලු පහතට වැටිලා ඒවා निराකරණය කරගෙන ප්‍රඥාව පැත්තට එකතු වෙන්න පින්වත්නි ඔය බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයේ ඔස්සේ බුද්ධ උපස්ථාන කරන කෙනාට පුළුවන්කමක් තියෙනවා. ඒක මහා කුසලයක් මේ ලෝකේ. තාමත් තථාගතයන් වහන්සේගේ මහා ගුණේ බැබලෙනවා. තවමත් උන්වහන්සේ පරිනිර්වාණයට වැඩම කළාට භාග්‍යවතුන් වහන්සේගේ තිබ්බ ඒ මහා ආඥා චක්‍රය මේ ලෝකයේ තුල තාම බැබලෙනවා. ඒ ගුණයට අපිට පූජාවන් කරන්න පුළුවන්. මේ දෙන්නත් ඒ කරපු පූජාවේ අපතේ එකක් නෙවෙයි. ඒක මහා ප්‍රාර්ථනීය පූජාවක්. ඒකේ ප්‍රතිඵලය තමයි මේ දෙන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජගහ නුවරදී හමු වෙලා මේ දෙන්නගේ මේ සහෝදරයෝ දෙන්න දැන් මේ තපස්සු සහ බල්ලිය කියන දෙන්න. තපස්සු කියන සහෝදරයා සෝවාන් උපාසකෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ බල්ලිය කියලා කියන්නේ අනිත් සහෝදරයා. එයා පැවිද්ද ලබාගෙන සඩ්ඩවිඥා අෂ්ට සමාපatti ආදී මහරහත් භාවය තුළ සැනසීම ලබනවා. මේ දෙන්නම පින්වතුනි සතර අපායෙන් එතකොට අත්මිදිනවා. තපස්සු පැවිදි වුණේ නැති වුණාට ඒ තපස්සු කියන මේ සම්බුද්ධ ශාසනයේ පහළ වෙච්ච ශ්‍රෝවාන් ගිහි ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඒ වගේම තමයි තපස්සු කියලා බල්ලිය කියලා කියන්නේ ඊට පස්සේ මහරහතන් වහන්සේ නමක් පැවිද්ද ලබා ගත්ත. පින්වත්නි ඒකයි අපිට හම්බ වෙන්නේ බල්ලිය තේරගාතාව තුළ නැත්තම් බල්ලිය කියන තෙරුන් වහන්සේගේ අපදානය තුළ මෙතන තපස්සු කතාවක් එන්නේ නැති මේ තේරගාතාවන් හින්දා මෙතනදී බල්ලිය තෙරුන්ගේ අපදානයේදී හරිම ලස්සනට Tamanගේ තියෙන රහත් භාවයේ මේ ලෝකයට බල්ලිය කියන මහරහතන් වහන්සේ ප්‍රකට කරනවා. උන්වහන්සේ දේශනා කරනවා යෝ පානුදී මච්චු රාජස්ස සේනං නල සේතුං සුදුබ්බලං මහෝගෝ විජිතාවි අපේත බෙහෙරවෝ හිදන්තෝසෝ පරිනිබ්බතෝ ටිතත්තෝ. හරි ලස්සන උපමාවක් එක්ක කියන්නේ යම්කිසි කෙනෙක් මහත් ඕගයක්, ඒ කියන්නේ සැඩ පහරක් ඊටාම දුර්වල වෙච්ච බට ඒ දණ්ඩක් සුණු විසුණු කරනවා වගේ. ඔයත්තන්ට ඒ දඩු මතකයිනේ. ගඟක් හරි ඇලක් හරි දොලක් හරි තරණය කරන්න ඒ දණ්ඩක් යොදා ගන්නවා. එතකොට මේ ඒ දණ්ඩට දාන්නේ සවි ශක්තිමත් ගහගෙන යන්නේ නැති ලොකු කොටයක්. කඩක් දාන්නේ.
ඉතින් මේකේ කියනවා යම් වෙලාවක දාලා තියෙන්න පුළුවන් දුර්වල වෙච්ච ඊ타ත්ම බට ඒ දඩු වලින් හදපු ඒ දණ්ඩක් තියෙන්න පුළුවන්. බට දඬු වලින් හදපු. මේ බට දඬු වලින් හදපු ඒ දණ්ඩ මහා ඕගයක් ඇවිල්ලා සුණු විසුණු කරනවා පින්වත්නි. බටේ දඩු මොනවද? දිට්වා සුලි කුණාටුවට ඒ ගම් වතුරට පාලම් කඩන් ගිය හැටිනේ. ඔය රූපවාහිනිය තුල පෙන්වන්නේ මේ යකඩ මේ කම්බියෙන් ගෙවල් හැදුවොත් එහෙම සෑහෙන කාලයක් පවතිනවා. අලියෙක් උනත් ආවත් කඩන්න බෑ. පුදුම හයියක් තියෙන. එහෙම හදපුවා කඩාගෙන ගියානේ. ඒ ඕගය කොහමද? පාලම් තිබ්බ තැනක්වත් හොයාගන්න නැහැ. පාලම් කණු, බෝක්කු කණු. ඒතර මේ කියන්නේ මේ දුර්වල බටේ දණ්ඩක්. ඒ වගේ මහා ඕගයක් එනවා දුර්වල ඒ දණ්ඩක් හදලා තිනවා බට දඬු වලින්. එතකොට මේ ඕගයට මේ බට දඬු කියලා කියන එක මොකද්ද වගේ. ඒකට මේක විසුණු කරනලා දාන්න පුංචි දියපහරකුත් ප්‍රමාණවත්. ඒතර මේ මහා ඕගයක් ඇවිල්ලා මේක විනාශ කරනවා වගේ උපමා මත තියාගන්න. විනාශ කරනවා වගේ යම් කිසි කෙනෙක් කාමාදී මාර සේනාව දුරු කරනවාද, කෙලෙසින් දිනා ගන්නවාද, පහ වූ බය ඇති කෙනෙක් බවට පත් වෙනවාද, දමනය කරපු කෙලෙස් ඇති බවක් තියනවාද, ඊට පස්සේ පරිනිර්වාණයට වැඩම කළා වූ ඒ මහරහතන් වහන්සේ අකම්පිතවම මේ ලෝකේ වැඩ ඉන්නවා කියන එකයි එකකින් කියන්නේ. අකම්පිතව වැඩ ඉන්නවා. එතකොට මේ රහතන් වහන්සේ නමකගේ ගුණ ටිකක් මතුවෙනවා මෙතන. එකක් තමයි කාමාදී මාර සේනාව දුරු කරනවා. ඒ කියන්නේ මේ කියන්නේ දසමාර සේනාව ගැනම තමයි මේ කියන්නේ. කාමාදී මාර සේනාව, දසමාර සේනාව කියලා හඳුන්වන්නේ පින්වත්නි කාමාතේ පඨමා සේනා. පළවෙනි එක තමයි කාමය. ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්ට තියෙන ඡන්දය කැමැත්ත. ඒ අරමුණු ගන්නට තියෙන ඕනෑකම සහ ඒත් එක්ක ගොඩනගෙන තණ්හාව. එතකොට කාමාතේ පඨමා සේනා කාමය. ဒုတိ යා අරති උච්චති. දෙවනි සේනාව තමයි අරති. ඒ කියන්නේ කුසල ධර්මයන් කෙරෙහි තියෙන අකමැත්ත. මේවා තමයි දුරු කරන්නේ මාර සේනාව දුරු කරනවා කියලා. තතියා කුප්පි පාසාතේ බඩගින්නයි පිපාසයයි. පිනක් දහමක් කරන්න ගියත් බණක් අහන්න ගියත් ඕවා මතුවෙනවා. භාවනා කරන්න ගියාම තිබ්බේ නැති තිබහ ඇති වෙනවා. බඩගිනි ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ චතුත්ථ තණ්හා පෞච්චති තණ්හාව හතරවෙනි එක. පංචමී තින මිද්දන්තේ නිදිමත සහ අලස බව. අපි ඔක්කොම ඔය අපි ළඟ තියෙන ඒවනේ පින්වත්නි මේ කියන්නේ. ඉතින් මේවා දුරු කරගන්න දුරු කිරීම තමයි මාරසේනා ජයග්‍රහණය. චට්ට බිහිරු පෞච්චති හිතේ යට ගන්නා වූ බීත භූත මනෝවිකාරයන් බය ඇති වෙනවා, පස්සෙන් පන්නනවා වගේ, මිනිස්සු වෙනවා වගේ පේනවා, පිංකම් කරද්දි කරදර වෙනවා වගේ දැනෙනවා. සමහරුන්ට තියෙනවනේ අදහසක් ගෙවල් වල මලගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරපුවම නෑ යෝ ගෙදෙට්ට එනවා. ඔය වගේ මනෝවිකාර ඒ වගේ යාති ඒවා. ඊට පස්සේ සත්තමී විචිකිච්ඡාති හත තමයි තුරුණුවන් කෙරෙහි යති සැකය. ඊට පස්සේ මක්කෝ තම්බෝති අට්ටමී දැඩි බව සහ උඩගු බව. ඊට පස්සේ ලාභෝ සිලාභෝ සිලෝකෝ සක්කාරෝ. නවවෙනි එක තමයි මිච්ඡා දිට්ඨියෝ යසෝ සත්කාර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි ඇති වෙන බැඳීම. මේවා නොමනා විදිහට ලබා ගන්නට තියෙන කැමැත්ත. යෝ චත්තානං සමුක්ඛංසේ පාරේ චවජානති මානය සහ තමන් උසස් කොට අනුන් පහත් කොට සලකන ගතිය. මේ කියන දසමාර සේනාව. මේක දුරු කරලා තමයි මේ ජයග්‍රහණය ලැබුවා කියලා මේ බල්ලිය මහරහතන් වහන්සේ මේ දේශනාව තමන්ගේ අපදානය තුල තේර ගාතාව තුල තියෙන එකම ගාතාවේ තියෙන බල්ලිය තේර ගාතාව කියලා. ඒකම ගාතාව අරමුණු කරගෙන තමයි මම මේ කාරණා ටික කියලා දුන්නේ. ඉතින් ඒ නිසා අපිට පින්වත්නි තපස්සු බල්ලුක දෙන්නා මේවා අරගෙන ඇවිල්ලා මේ කියන්නේ කේස ධාතුන් වහන්සේලා රැගෙන ඇවිල්ලා ගිරිහඩු සෑය හැදුවා කියන කතාව ඔළුවට ඇවිල්ලා තිබුණාට මම විශ්වාස කරනවා ගොඩක් අය දන්නේ ඒ දෙන්නා මගපල ලැබුව අවසානයේට. ඒ නිසා ඒ දෙන්නා සංසාරය දුරු කරගත්තා. රහතන් වහන්සේලා බවට පත් වෙන්න
අවශ්‍ය වෙන මූලික සුදුසුකම් බුද්ධ උපස්ථානය තුලින් සකස් කරගත්තා. කෙලෙසින් දිනාගත්තා. බය පහ කරලා දැම්මා. කෙලෙස් දුරු කළා නිර්වාණයට පැමිණියා. නිසා පරිනිබ්බුතෝ ටිතත්තෝ පිරිනිවන් මාර්ගයේ සිට ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒ නිසා අදටත් අපිට අහලත් දැකලත් බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න මගපල ලැබපු දෙදෙනෙක් විදිහට එදා නිවි ගියපු ඒ උතුම් මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නට ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට තපස්සු සහ බල්ලිය කියන ඒ උතුම් කියන්නේ තපස්සු කියන උපාසකයෙක් විදිහට ධර්මය අවබෝධ කරා. ඒ වගේම තමයි අද ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් නික්මිලා ඇති. එහෙම අපිට විශ්වාසයක් තියෙනවා සෝවාන් ඵලයේ පිහිටපු නිසා. බල්ලිය කියලා කියන්නේ පැවිදි වෙලා මහරහත් භාවය ලැබපු මහරහතන් වහන්සේ නමක්. ඒ නිසා මේ දෙන්නම අපේ ශාසනයේ මහා වටින ශ්‍රාවකයන් වහන්සේලා. අපිට අදට පින් කරගන්නටත් මියන්මාරයට ගියොත් එහෙම ස්වදගොන් චෛත්‍ය වැඳ ගන්නට. ඒ වගේම තමයි ලංකාවේ තිරියායේ ගිරිහඩු සෑය වැඳ ගන්නට මහා කුසලයන් රැස් කරගන්නට අද දවසේ වසර 2000 ගාණක් ගිහිල්ලත් මිනිසු පින් සිද්ධ කරගන්නවා. ඒ තැන්වල එවැනි මහා දෙයක් ලෝකයට කරලා තමන්ද නිවි ගිය ඒ රහතන් වහන්සේලාට, ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට අද අපේ নমස්කාරය, අද දවසේ අපේ වන්දනාව වේවා කියලා උන්වහන්සේලාට වන්දනා කරමු. සාදු සාදු සාදු. එනිසා අද අපි කතා කළේ බල්ලිය තේර ගාථාව ඇසුරු කරගෙන ධර්ම දේශනාව. මේ වගේ පින්වත්නි අපිට මේ සම්බුද්ධ ශාසනය තුල නිවි ගියපු නමුත් බොහෝ සෙයින් ප්‍රකට නැති රහතන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ගැන අපි මේ දේශන මාලාවෙන් සාකච්ඡා කරනවා. එනිසා අද දේශනාව ශ්‍රවණය කරපු හැම දිනාටම මේ දේශනාව සඳහා අපිට මේ පින්කම සිද්ධ කරද්දී නම් සඳහන් කරේ නැතත් දායකත්වයෙන් එකතු වෙච්ච පින්වතුන් ඉන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔබටත් මේ දේශන සඳහා දායක වෙන්න පුළුවන්. ඒ හැම දිනාටම මේ පින්කම අනුමෝදනාවක් වේවා, ආශිර්වාදයක් වේවා. ඒ අත්ව නමින් මිය ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස කුසලයන් හේතුපකාර වෙත්වා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු ධර්මාභි සම YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න හැම දිනාටම තෙරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඔබ ඇත්ත හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලය, ධර්මයේ සඳහා දායකත්වයෙන් එකතු වීමේ කුසලය, උතුම් ධර්ම අවබෝධයේ පිණිස සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවන් දියුණු වීම පිණිස මේ ගෞතම මුනිසසුනේම නිවිසනසීම පිණිස හේතුවක් වෙත්වා. සියල්ලෝ නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.